ඔයාලා තාමත් ඔයාලගේ PC එකේ මෙන්න මේ ගේම්ස් ප්ලේ කරන්න බැරුව දුක් වෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙයි. ඒ කියන්නේ ඔයාලට අදින් පස්සේ කිසිම ලැක්කයක් නැතුව මේ ගේම්ස් හැම දෙයක්ම ඔයාලගේ PC එකේ ප්ලේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට මේ ඇප් එක ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක දීලා ඔයාලා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක මෙන්න මේ විදිහට එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉතින් ඔයාලට එක්ස්ට්‍රැක්ට් කරගන්න වෙනවා හරි මොකක් හරි ඒ වගේ ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඉතින් එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරනාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනින් ඉන්ස්ටෝල් කියලා බටන් එක දීලා ඔයාලා මේ MS App Play එක ඔයාගේ PC එකට ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඔයාලා කැමති Google account එකකින් මේ MS App Play එකට ලොගින් වෙන්න පුළුවන්. ඉතින් ලොග් වෙලා ඉවරනාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනින් ඔයාලා මේ Google Play එකේ සර්ච් කරලා ඔයාලට කැමති ගේම් එක මේකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ප්ලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ Free Fire නිසා මම මේ ඇප් එකේ සර්ච් කරනවා Free Fire කියලා. ඉතින් ඊට පස්සේ මම මේ ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් යාළුවනේ අපේ ගේම් එක දැන් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් අපි ගේම් එකට ගිහිල්ලා බලමු කොහොමද performance කියලා. ඉතින් යාළුවනේ මේ තින් අපි ගේම් එක ඇතුළට ගියාට පස්සේ කොහොමද performance කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති කිසිම ලැග් එකක් නැහැ. සුපිරියටම ගේම් එක වැඩ කරනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි මේක ගේම් ගහන්න විතරක් හදපු එමුලේටර් එකක් නෙමෙයි. ඔයාලට පුළුවන් මේක ඔයාලගේ zoom වැඩ කටයුතු පවා කරගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ කොහොමද low end PC එකේ games play කරන්න කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඔයාලගේ low end PC යාළුවටත් බලන්න share කරන්න. මං හිතනවා මේ වීඩියෝ එකකින් වැඩක් වෙන්නේ නැති කියලා. මේ වගේ තවත් ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. එතකන් ජය වේවා.